දැන් නම් ඇස් දෙකට කඳුළු ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම එදත් අපිට හිතුණා එතකොට හරි චුට්ටි පුතෙක් පුහුණු වීම කරනකොට එහෙමත් කිසිම බයක් නැහැ වේදිකාවට. තියෙන දැන් පුහුණු වීම දෙකක් විතර කරනකොට අර පළවෙනි පුහුණු වීමේදී නැති දේවල් කළොත් එහෙම එතකොට ඔන්න කියනවා නෑ මේ කොහොම නෙමෙයි මෙහෙමයි කියලා කියන්නේ එතකොටත් එයාට දැනුවත් තිබුණා මේ කියන්නේ තමන්ගේ දේවල් හරියට හදාගන්න. ඉතින් ඇත්තටම අපිට ඒ කාලෙම හිතුණා හොඳ දක්ෂ දරුවෙක් වෙයි කියලා. මං හිතන්නේ විශේෂයෙන්ම නාලකව මල්ලිම මතක් කරන්න ඕනේ ඉනුල්ගේ තාත්තා. මම හිතන්නේ පුතාට ඊටාම නිදහසේ හැදෙන්න දීලා තියෙනවා. දරුවෙක් විදියට මල්ලි මං හිතන්නේ මේ වයිට් ලීෆ් ඇකඩමි එකේ දරුවන්ටත් ඒ දේ පුරුදු කරලා තියෙනවා. මං ගොඩක් වෙලාවට ඒ ඇකඩමි එකත් එක්ක සම්බන්ධ වෙන නිසා. ඉතින් අද හරිම සතුටු දවසක්. ඇත්තටම මම කොහොමත් මේකට සහභාගී වෙනවා කියලා හිතිය උදේ වැඩක් තිබුණත් මං ඇත්තටම මම මේ තරම් දක්ෂතාවයක් බලාපොරොත්තු වෙලා ආවේ නෑ. පුදුම හිතෙනවා. ඉතින් හැම අංශෙම මං හිතන්නේ ඇත්තටම ගායනය, රංගනය, වාදනය, නර්තනය මේ හැම දෙයකින්ම පොහොසත් යෙනුල්ට මං හිතනවා තව අර කුසුම් කිව්වා වගේ තව ලොකු වෙනකොට මොනවා කරයිද කියලා හිතෙනවා. ඉතින් සුබ පතනවා. විශේෂයෙන්ම මං හිතන්නේ නාලක මල්ලි බොහොම නිදහසේ දරුවට හැදෙන්න දීලා තියෙන නිසා තමයි මං හිතන්නේ හැම දෙයක්ම උකහාගෙන මේ දරුවා මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මං ගොඩාක් සන්තෝෂ වෙනවා පුතාගේ පුංචිම ප්‍රථම රංගනය මගෙත් එක්ක කරන්න ලැබිච්ච එක. කියන්නේ ඒක හැමදාම තියේවි. කවදා හරි දවසක ඉතාම හොඳ දක්ෂ ශිල්පියෙක් වෙලත් මං හිතන්නේ රත්නනන්දව මතක තියෙයි. බොහොම සුබ පතනවා පුතාගේ අනාගතයට.